සයිලෝ TV සිරීස් එකේ සීසන් 3 එකේ ට්‍රේලර් එක මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම දකින්න ඇති. ෆස්ට් එපිසෝඩ් රිලීස් වෙන්න තියෙන්නේ ජුලයි 3. ඒ වගේම මේ පාරත් සීසන් 1 එක සහ 2 එක වගේම කොටස් 10කින් සීසන් 3 එක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ට්‍රේලර් එක බැලුවා නම් ඔයාලට ගොඩක් දේවල් දකින්න ඇති. සහ මේකේ ගොඩක්ම පෙන්වන්න යන්නේ ප්‍රසන්ට් සහ බිෆෝර් ටයිම්ස් කියන පාර්ට් දෙක. ඒ කියන්නේ පෝස්ට් නියුක්ලියර් ඇටැක් එක කියන පාර්ට් එකත් එක්ක වර්තමානයේ කියන එක පෙන්වන්න තමයි මේ සීසන් 3 ගොඩක්ම try කරන්න බලන්නේ. ජුලියට් කොහොම හරි සයිලෝ 17 එකේ ඉඳන් ආපහු 18 එකට එනවා. අපිට සීසන් 2 එකේ 10th එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් මෙයාට මෙහෙම ඒද්දී මෙමරි ලොස් එකක් වෙලා කියලත් අපිට මේ පාර බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ට්‍රේලර් එකේ අන්තිම කොටසේ තමා ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති ඒරියා ෂොට් එකක් පෙන්නනවා. මේ සයිලෝස් කොහොමද ඇත්තටම තියෙන්නේ කියලා. ඒ වගේම අපිට පෙන්වනවා ප්ලාක් එකක්. ඒකෙත් සයිලෝ මැප් එකක් තමා තියෙන්නේ. සහ මෙතන ඒ පරිසරය දිහා බැලුවොත් ගොඩක් මිනිස්සු වෙනවා පෙන්නනවා. ඊට පස්සේ සයිලෝ එක ඇතුළට කට්ටියක් යනවා පෙන්නනවා. මේක විකිපීඩියා එකේ මම දැක්ක විදිහට නම් දාලා තිබුණේ මේෂන් කරලා තියෙන්නේ ඩෙමොක්‍රැටික් නැෂනල් කන්වෙන්ෂන් එකක් තියෙනවා කියලා. ඒරියා ෂොට් එකේ ස්පෙෂලි ගොඩක් දේවල් පෙන්නනවා. නිවාස සංකීර්ණ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ වෝටර් ස්ටෝරේජ් යුනිට්ස් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ තව ට්‍රක්ස් නවත්තලා තියෙන ඒරියා එකක් වෙනම පෙන්නනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් එක්ක තමයි මේ ඒරියා ෂොට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ප්ලාක් එක ගැන ස්පෙෂලි කිව්වොත් ප්ලාක් එකේ ගොඩක් දේවල් මෙන්ෂන් කරලා තියෙනවා. ඔයාලා දකින්න ඇති වෝටර් ස්ටේෂන්, මෙඩිකල් කෙයා, ෆුඩ් ස්ටෝල්, බාර් එකක්, ඊට පස්සේ ඉන්ෆෝමේෂන් පොයින්ට්, ඊට පස්සේ ස්ටේජ් ඒරියා, රෙස්ට් රූම්ස් කියලා වගේ ලෙජන්ඩ් එකක් මේ ප්ලාක් එකේ තියෙනවා. ඇත්තනම් මේ වගේ තැනකට මේ වගේ දෙයක් අත්‍යවශ්‍යද කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මොකද මේක නියුක්ලියර් ඇටැක් එකක් આવුවොත් මිනිස්සුන්ට ගිහිල්ලා බේරෙන්න මිසක් එළියට වෙලා මේ රෙස්ට් රූම් ගාන යන්න නෙවෙයි. ඉතින් ඒකෙන් තමයි බේසිකලි කියන්නේ මේක මොකක් හරි ලොකු ඉවෙන්ට් එකක් කියලා. කොහොම හරි සීසන් 2 එකේ 10th එපිසෝඩ් එකේ එන්ඩින් එකේදී අපිට පෙන්නනවා පොඩි සීන් එකක්, ඩේටින් එකක් වගේ එකක්. රිපෝටර් කෙනෙක් නුයි තව කොංග්‍රස්මන් කෙනෙකුයි එකට හම් වෙන සීන් එකක්. ඉතින් මේ සීසන් 3 ට්‍රේලර් එකේදී මේ රිපෝටර්ම අපිට ආපහු දකින්න පුළුවන් සයිලෝ 18 එකට එන්ටර් වෙනවා. ඒ කියන්නේ ඇතුළට යනවා. තව ඒ සයිලෝ 18 එකට තිබු ටැග් එක එල්ලගෙන ඉන්න කට්ටියකුත් එතනින් යනවා පෙන්නනවා. ඉතින් මේ ප්ලාක් එකේදීත් මෙයා මෙතන බලනවා වගේ අපිට බලා ගන්න පුළුවන් ප්ලාක් එක බලන වගේ සීන් එකකුත්. ඉතින් මට ඒ සීන් එකත් එක දැක්කම තිබිච්ච කියුරියස් එක තමයි සීසන් 2 එපිසෝඩ් 10 එකේදී කොංග්‍රස්මන් මේ රිපෝටර්ට දෙනවා. ඔයාලට මතක ඇති ඩක් පේස් ඩිස්පෙන්සර් එකක්. මං හිතන්නේ මේ රිපෝටර් සයිලෝ 18 එකට ඇතුල් වෙද්දී එයා මේක අනිවාර්යයෙන්ම එයාගේ බෑග් එකේ තියාගෙනම ඇතුළට යන්න ඇති. සහ ඔයාලට සීසන් 1 එකේ එපිසෝඩ්ස් කිහිපයකම මේ ඩිස්පෙන්සර් එක පෙන්නනවා. ඔයාලට මතක ඇති රිලික් එකක් විදියට අයිඩෙන්ටිෆයි කරලා, ඒ කියන්නේ යුද්ධයට කලින් තිබිච්ච දේවල් කියලා පෙන්නලා සහ මේව රිස්ට්‍රික්ට් කරලා තිබ්බ මිනිස්සුන්ට පෙන්වන්න හොඳ නැහැ කියලා. මම හිතන්නේ මේ රිපෝටර් එක සයිලෝ 18 එකට ඇතුළට යනකොට අර කහ පාට සයිලෝ ලෝගෝ එක දාලා තියෙන ජැකට් එක ඉඳන් ඉන්න එක්කෙනා බොහෝ දුරට කොංග්‍රස්මන් වෙන්න පුළුවන් කියලා මට නිකන් හිතෙන්නේ. ගොඩක් Reddit communities වල වගේම විකිපීඩියා එකෙන් මෙන්ෂන් කරලා තියෙනවා හුඟක් වෙලාවට මේ කන්වෙන්ෂන් එක, මේ ඉවෙන්ට් එක කවර් අප් ස්ටෝරියක් විදිහට මෙයාලා යූස් කරන්න ඇති කියලා. ඒ කියන්නේ මේ අපි හිතමු මෙන්න මෙහෙම එයාලා හැමෝටම යන්නේ කියනවා සයිලෝස් බලන්න. ඒ ගියන් පස්සේ මේ සයිලෝ එක ලොක්ඩවුන් කරලා එකපාරටම නියුක්ලියර් බෝම්බයක් අතාරිනවා කියලා. එහෙම දෙයක් වුණාන් පස්සේ මේ කට්ටිය ට්‍රැප් වෙනවනේ ඇතුලේ මේ කවර් අප් ස්ටෝරි එකට. එතකොට මේ හිතා ගන්න බැරි ඉවෙන්ට් එකත් එක්ක මේ කට්ටිය හිර වෙලා ඉන්නවා සහ මේ කට්ටිය අනිවාර්යයෙන්ම මේ සයිලෝ එකේ ෆස්ට් ජෙනරේෂන් එක බඩපත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ එයාලා ගෙනාපු දේවල්, එයාලා පිටින් ගෙනාපු දේවල් තමයි මේ විදිහට රෙලික් විදියට කැටගරයිස් කරලා අනිවාර්යයෙන්ම සයිලෝ හැම සයිලෝ එකකම වෙන් වෙච්ච රිලික්ස් ඇති ඒ විදිහට තියෙන්න එහෙම නැත්නම් මං හිතන්නේ මෙයාලා මේ ඉල්ලන් ඉන්න ටැග් එක මොකක් හරි සිකියුරිටි ක්ලියරන්ස් ලෙවල් එකක් වෙන්න පුළුවන්. මෙයාලා හැමෝම සයිලෝ 1 එකට එක්කන් ගිහිල්ලා මොන හරි පෙන්නන දෙයක් වෙන්න පුළුවන්. ඒ මොකද මේකේ කැමරා view එක මිරර් කළා නැත්නම් ඇත්තටම මේකේ ටැග් එකේ පෙන්නන්නේ 81 කියන ඉලක්කම 18ම නෙවෙයි. එහෙම වුණොත් අපිට හිතන්න පුළුවන් කොහොමද මේක සිකියුරිටි ක්ලියරන්ස් ලෙවල් එකක් වගේ නැත්නම් සෙක්ට් එකට ඇක්සස් කරන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකද සයිලෝස් 81ක් තියෙන විදියක් නැහැ. 50යි තියෙන්නේ එකත් එක්කම අපිට ඒ වගේ මතක වෙන්නත් පුළුවන්. ඒ වගේ මම කලින් සඳහන් කළා වගේ සයිලෝ එක පෙන්නන සයිලෝස් ඔක්කොම පෙන්නන ඒරියල් මැප් එකේ තව දෙයක් ඔයාලා දකින්න ඇති. අර මම කලින් කිව්වා වගේ හවුසින් කම්ප්ලෙක්ස්, ඊට පස්සේ ප්ලාන්ට්ස් වගේ දේවල් තියෙනවා, ස්ටෝරේජ් ඒරියාස් තියෙනවා, ඊට පස්සේ පාක් කරපු ට්‍රක්ස් වගේක් තියෙනවා.
මේන් එන්ට්‍රන්ස් ඊට පස්සේ ඈතින්ම අපිට පේනවා කාර් පාක් එකක් ඊට පස්සේ වතුර ස්ටෝර් කරන ටැන්ක්ස් වගේ දේවල් 6ක් පෙන්නනවා. ඉතින් මට හිතෙන්නේ මේක නිකන් මේ කන්ට්‍රෝල් ඒරියා එක කරපු එක්ස්පෙරිමන්ට් එකක් දන්නෙත් නෑ. හුඟක් වෙලාවට මේ පොත කියපු කට්ටිය නම් දන්නවා ඉතින් ඇත්තට මොකද්ද වෙන්නේ කියලා. ක්ලාක් එක දිහා අපි ආයි බැලුවොත් ඒකේ හුඟක්ම හයිලයිට් කරලා පෙන්නනවා සයිලෝ 1 එක තියෙන්නේ ඔක්කොම සයිලෝස් වලට සෙන්ටර් වෙන්න. හුඟක් වෙලාවට මේ සයිලෝ 1 එක තමයි කන්ට්‍රෝල් සයිලෝ එක වෙන්න ඕන. මොකද මේ සයිලෝ 1 එකේ ඉඳන් අනිත් සයිලෝස් ඔක්කොටම පාත් එකක් ඩිසයින් ඇඳලා තියෙනවා. කනෙක්ට් වෙන විදිහට හැම එකක්ම. මේ කියන්නේ මං හිතන්නේ හුඟක් වෙලාවට මේ ඔක්කොම ඒකට සම්බන්ධයි කියන එක තමයි මං හිතන්නේ එතනින් පෙන්වන්නේ. ඔයාලා කවුරුත් Fallout games නැත්තම් TV series හරි බලලා තියෙනවා නම් ඔයාලා දැකලා තියෙන දෙයක් තමයි ඒකේ වෝල්ට්ස් මුළු US එක පුරාම විහිදලා තියෙන්නේ. හැබැයි මේකේ නම් අපිට කියන විදිහට නම් මේක එක්තරා ප්‍රදේශ විතරයි මේ සයිලෝස් තියෙන්නේ. ඒ වගේම මේ වෝල්ට්ස් වල ඒ කියන්නේ Fallout game එකේ නැත්තම් කතාවේ වෝල්ට් වල එයාලා ලිමිටේෂන් දාලා තියෙනවා, කන්ට්‍රෝල් කරලා තියෙනවා. හැම වෝල්ට් එකක්ම මිනිස්සු ජීවත් කරවන්න හදපෙව්ව නෙවෙයි. ඒ වල එක එක්ස්පෙරිමන්ට්ස් කරනවා. ඊට පස්සේ පාලනයක් දීලා තියෙනවා. වතුර කන්ට්‍රෝල් වෙන්න පුළුවන්, ෆුඩ්ස් කන්ට්‍රෝල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින්. ඉතින් කොහොම හරි මේ ට්‍රේලර් එකේ අන්තිම හරිය අපිට ගෑස් රිලීස් එකක් වගේ සීන් එකක් පෙන්නනවා. ඉතින් මේක ඇත්තටම මොකක් හරි කන්ට්‍රෝල් කරන්න යූස් කරන එකක්ද දන්නේ නැහැ. ඉතින් අපි බලමුකෝ මොන වගේ කතාවක් වේවි කියලා ජූලයි 3න් පස්සේ මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකේ මොන හරි මිස් වුණා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අලුත් වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.